පියුමි හංසමාල කියලා කියන්නේ කාලෙන් කාලෙට විවිධ හේතු නිසා පුවත් මවන කෙනෙක්. පියුමිට මේ දවස්වල වෙලා තියෙන අලුත්ම දේ තමයි එයාගේ හිටපු පෙම්වතා වන ප්‍රගීත් අවුඩි රථයක් මිලදී ගැනීමට පියුමිගේ හොඳම යාළුවෙක් වෙන ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමා ජයසිංහ මහත්මයා සමග එකතු වෙලා පියුමි හංසමාලිගේ අත්සන හොරෙන් භාවිතා කරලා කියලා පියුමි හංසමාලි මේ වන විට ඇගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුමෙහි ඊට අදාළ සමහර ඡායාරූප සමග මේ අදහස් පළ කරලා තියෙනවා. ඉතින් පියුමි කියන විදියට ෆයිනන්ස් කම්පැනි එකේ වැඩ කරන දර්ශන කියන පුද්ගලයා එක්ක එකතු වෙලා තමයි ප්‍රගීත් පියුමිගේ අත්සන ගැරන්ට් කෙනෙක් විදියට භාවිතා කරලා තියෙන්නේ. ඇය මේ වන විට කොළඹ ෆ්‍රෝඩ් ඉන්වෙස්ටිගේෂන් එකට ගිහින් කම්පැනි එකක් දාලාලු තියෙන්නේ. ඇයි ප්‍රගීත් නම් කියන්නේ මෙහෙම. උපුටා ගැනීමකින්. හොරාත්සන් ගහන්නේ මොකද බ්‍රෝ? මම මගේ සල්ලි වලින් හදපු බිස්නස් වලට. ඒ සල්ලි වලින් තමයි ඔයා ෆේක් චයිනීස් හම්ස් එහෙම ගත්තේ. අපාර්ට්මන්ට් ගත්තේ. වාහන ගත්තේ. මුල මතක තියාගන්න. මම හොයලා දීපු සල්ලි වලින් වැඩි උඩ පනින්න එපා. බිම වැටෙනවා. පව් මගේ ගෑණින්නේ කියලා හැමදේම කරලා දුන්නේ. ජරාම ගෑනු කෙනෙක්ට. මම සෑහෙන්න ඉවසුවා. ඔයාට ලැජ්ජ කරන්න බැරි නිසා. But now ඔයා too much. තව කියන්න දේවල් ගොඩයි. ඔයා රටේ ලෝකෙට කරපු බොරු. කැමති නම් කියන්න. උපුටා ගැනීම අවසන්. අපිට මේ තොරතුරු වලින් පැහැදිලි වන්නේ පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ අතර තිබුණු සමීප යාළුකම මේ වන විට බිඳ වැටිලා කියලා. අපි බලමු ඉදිරියට මොන වගේ දෙයක් වෙයිද කියලා. තවුණුසුම් පුවත් දැනගන්න Hot Talks Gossip ශ්‍රී ලංකා channel එක subscribe කරලා තියාගන්න.